ඕමාගමට ආසන්නයෙන් අඩුවට ගෙයක් ඉඩමක් හොයපු ඔයාට මෙන්න මේ වීඩියෝ එක ඉතාමත් වැදගත් වේවි. ඉතින් බලන්න වීඩියෝ එක සීළු විස්තර කතා කරනවා මේ වීඩියෝ එකේදී. ඉතින් හෝමාගම මාදම්පේ කියන ප්‍රදේශයෙන් තමයි මේ ඉඩම සහ දෙමහල් නිවස අරගෙන ආවේ. ඉතින් පළමු මහලේ සම්පූර්ණ වැඩ අවසන් වුණු ඒ වගේ දෙවෙනි මහලේ අඩක් වැඩ නිම වුණු නිවසක් මේ නිවස. ඉතින් හෝමාගම හොරගල පාරට මීටර 600ක් පමණ දුරින් ඒ වගේම 203 125 190 බස් පාරට කිලෝමීටර 2ක් දුරින් ඒ වගේම NSBM හරිත සරසවියට කිලෝමීටර 2ක් පමණ දුරින් ඒ වගේම මහින්ද රාජපක්ෂ විදුහලට කිලෝමීටර 2ක් පමණ දුරින් තමයි මේ නිවස ඉදි වෙලා තියෙන්නේ. ඉතින් මහල් දෙකක් හැටියට ඉදිවුණු මේ නිවසේ පහළ මහලේ කාමර දෙකක් ඒ වගේම සාලය ඒ වගේම ටීවී ලොබි එකක් ඒ වගේම කෑම කාමරයක් මුළුතැන්ගෙය ඒ වගේම වොෂ්රූම් එකක් වගේම විශාල වැරන්ඩාවක් මේ නිවසේ පහළ මහලේ ගැන කතා කරොත් තියෙනවා. ඒ වගේම මේ උඩු මහල ගැන කතා කරොත් එහෙම දැනට අඩක් වැඩ නිම වුණු උඩු මහලක් තමයි තියෙන්නේ. තව වැඩ ටිකක් ඉවර කරගන්නට ඉතිරි වෙලා තියෙනවා මේ නිවසේ. ඉතින් ඒ වගේම මේ ඉඩම වටා තාප්පය සහ ගේට්ටු සවි කරලා තියෙනවා කියලා සඳහන් කරනවා ඔවුන්. ඒ වගේම වාහන 3ක් පමණ නැවැත්වීමේ ඉඩ පහසුකම් මේ ඉඩමේ තියෙනවා කියලාත් ඔවුන් වැඩි දුරටත් සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ ඉඩමේ ප්‍රමාණය ගැන කතා කරොත් එහෙම පර්චස් 10 හමාරක භූමි ප්‍රමාණයකින් සමන්විතව තමයි තියෙන්නේ. හොඳට වටේ නිවස වටේ යන්න ඉඩකඩ තියෙනවා. ඉතින් ඒ වගේම මේහි උඩු මහල ගැන කතා කරොත් එහෙම ඉහළ මහලේ බිත්තිය සහ වහල කටයුතු නිමා කරලා තියෙනවා. ඒ වගේම ඉහළ මහලේ නිමාවත් සමගම ඔයාලට පුළුවන් NSBM සිසුන් සඳහා කුලියට ලබා දීමටත් පුළුවන්. මොකද ඒ හරියේ ගොඩක් කුලියට ගන්න සිසුන් මේ නිවාස හොයන තැනක් කියටේට ඔවුන් සඳහන් කරලා තියෙනවා. ඉතින් එහෙම ඔබට කුලියට දීලා අමතර ආදායමක් ලබා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඒ වගේම ගම් වතුර ආපදා කිසිම දෙයක් මේ ඉඩම් වලට නැහැ කියලාත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔබට පුළුවන් මේ නිවස ජල විදුලිය පහසුකම් සහ සින්නක්කර ඔප්පු සහිතව ලක්ෂ 130ක මුදලකට මිලදී ගන්නට. ඉතින් මිල ගණන් සාකච්ඡා කරගන්නට පුළුවන් කියලාත් වැඩිදුරටත් ඔවුන් සඳහන් කරනවා. ඔබට පුළුවන් වැඩි විස්තර තොරතුරු සඳහා අපි දාලා තියෙන දුරකථන අංක වලට කතා කරලා වැඩි විස්තර තොරතුරු කතා බහ කරගන්නට. ඉතින් මෙවැනි වටිනා වීඩියෝකින් නැවතත් ගමරාල හෝම්ස් අපි ඔයාව හමු වෙනතුරු ගිහින් එන්න. ජය වේවා ඔබට.